හෙලෝ ළමයි අද අපි ගියා කච්චිවත්ත පුරාණ විහාරස්ථානයට. මාත් මේ යන්නේ ෆස්ට් ටයිම්. අපි බලමු කොහොමද පන්සල කියලා. අපි දැන් පන්සල කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. දෙවටේ බැහැලා දෙවට කියන්නේ දෙවට කිට්ටුව කච්චිවත්ත පුරාණ විහාරය කියලා තියෙනවා. එතනින් ඇතුළට තමයි එන්න ඕන. අපි ගිහිල්ලා බලමු කොහොමද පන්සල ඇතුලේ කියලා. අපි ආව පන්සල ඇතුළට මේ විදියට තමයි අපිට ගේට් එකෙන් ඇතුල් වුණාට පස්සේ පන්සල පෙනුනේ. හරිම ලස්සනයි. කපුටු පරවිය ගොඩක් ඉඳිය මේ පන්සලේ. අපි සපත්තු ගලවලා මෙතන තියලා අපි පන්සල ඇතුළට ගියා. බලන්නකො මේ පන්සලේ ලස්සන. අපි ගෙනාපු මල් ටිකත් වට්ටිවලට හදාගෙන අපි මේ යන්නේ මල් ටික පූජා කරන්න. මේ යන්නේ ඉතින් මම. චුට්ටක් මහතයි තමයි ඉතින්. අපි මේ යන වෙලාවේ ඇතුලේ පූජාවක් තිබ්බා. මල් පූජා කරලා ඉවර වෙලා අපි ගියා පහන් පත්තු කරන්න. පහන් පත්තු කරලා ගෙනාපු හඳුන් කුරුත් පත්තු කරලා ඒව පූජා කරලා අන්තිමට අපි ඔක්කොමලා එකතු වෙලා ගාත කිව්වා. ඒ ටික නම් මට වීඩියෝ කරගන්න උනේ නැහැ. අපි මේ යන්නේ බෝධීන් වහන්සේ වැඩ සිටින තැනට. එතන යන තැනම තියෙනවා ලස්සන සල් ගහක්. මේ ඔයාලට පේන්නේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ ඉඳලා බැලුවට පස්සේ පන්සල පේන විදිය. මේ තියෙන්නේ අර මම මුලින්ම කිව්ව සල් ගහ. බලන්නකෝ ඒකේ ලස්සන. එතනම තියෙනවා අර කපුටන්ට පරවියන්ට තනින් තන කැම දාපු තැන. එතන ගොඩක් කපුට පරවියෝ ඉන්නවා. එතන මෙහා පැත්තේ තියෙනවා ලස්සන මාළු පිරුණු පොකුණක් එක්ක තවත් බුදු කුටියක්. මේ ඉන්නේ අපේ චූටි බබා ෂෙනුන්. එයා අර ඉන්න පරවියන්ගේ පස්සේ සෙල්ලම් කරන්න දුවනවා. ඔයාලත් ගාල්ල පැත්තේ ඉන්න හිතන් ඉන්නවනම් මේ පන්සලට ඇවිල්ලා බලන්න. හරිම ලස්සන පන්සලක්. ඉතින් මං අද මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. අපි ආයේ අලුත් vlog එකකින් ඉක්මනටම හමු වෙමු.